සුබ දවසක්. ඔබ මගෙමයි කතාවේ 19 වන කොටස. කතාව ලියන්නේ දිනේසා චන්ද්‍රසේන. Congratulations Mr. තේනුවර. Your wife is pregnant. එසේ පැවසුවා. සාමාන්‍ය තත්ත්වයට පත් තේනුවරගේ හදගැස්ම ඒ පුවතින් නැවත අසාමාන්‍ය අතට හැරිනි. වෛද්‍යතුමා පවසන දෙය තමාට ඇසෙන්නේ සිහිනෙන් ඩොයි තේනුවරට සිතිනි. සේයා නොව තමාව පියවි සිහියෙන් ඈතට යන බවක් ඔහුට දැනෙන්නට විය. පේෂන්ව එක්ක යන්න පුළුවන් ඔයාට. මෙහෙම්ම වියෝජී ඩොක්ටර්ට දාන්නද පුතා? වෛද්‍යවරයා තේනුවරගෙන් ඇසුවා. දෙලොවක් අතර දෝලනය වන තේනුවර එයට එකඟ වූයේ වැඩිදුර නොසිතාමයි. හරි පුතා, මේක අරගෙන රූම් නම්බර් 12 වලට යන්න. වෛද්‍යවරයා අවශ්‍ය යොමු කිරීම විගසින්ම කර දුන්නා. ඔහුට ස්තුති කර සේයාවත් වත්තම් කරගෙන නාරි හා ප්‍රසව වේද වෛද්‍යවරයා හමු වීමට ගියා. තවත් ගැබිණි කාන්තාවක් සිටි නිසා ඔවුන්ට මදක් ප්‍රමාද වන්නට විය. අනතුරුව ඔවුන්ගේ වාරය එළඹිණි. වෛද්‍යවරයා සියලු තතු විමසා බලා අවශ්‍ය උපදෙස්ද අවශ්‍ය විටමින් වර්ගද ලබා දුන්නා. රෝහලේ කටයුතු නිමා කර එහි බිලද ගෙවා දෙදෙනා කාර්ය වෙත පැමිණියා. ඒ වනතුරුත් තේනුවර හෝ සේයා කිසිවක් කීවේ නැත. ඔහු ඇගේ අතින් අල්ලාගෙන එක්ක විත් වාහනයට ගොඩ කරවීය. අනතුරුව සුපුරි වෙළෙන්සලක් ළඟ නතර කොට ඔහු ඇතුළට ගියේ ඇය කෙලිතු ගතිය නිසා මද නින්දක සිටි නිසයි. ඔහු ඇයට අවශ්‍ය වේ යැයි සිතූ ආහාර පාන සෑම දෙයක්ම රැගෙන ආවා. තේනුවර යනු මෙසේ නිහඬව සිටින්නෙකු නොවේ. හොඳින් කතාබහ කරන්නෙකු එකවරම නිහඬ වීම යනු ඔහුට ගැටලුවක් ඇති බව අන් අයට තේරුම් කරවන ක්‍රමයකි. තේනුවරට සිතන්නට බොහෝ දේ ඇත. ලිහා ගත යුතු ගැටලු කිහිපයක්ද ඇත. ඔහු කල්පනාවේම ඇනෙක්සිය වෙත වාහනය රැගෙන ආවා. ඒ වන විටත් ඇය අඩ නින්දක සිටියා. ඇයව ඇහැරවීමටත් ලෝභකමක් දැනුන නමුත් මෙතන සිටින්නටද නොහැක. මුහුණට වැටී තිබූ කෙහෙරැල්ලක් ඔහුගේ ඇඟිලි තුඩුවලින් ඇයගේ කන පිටුපස රැඳවීය. එම සියුම් ස්පර්ශයෙන් ඇය දෑස් විවර කළා. සේයා දෑස් විවර කළ ඇසිල්ලෙහි ඔහුගේ දෑසා ගැටිනි. ඔහුට මුහුණ දිහ නොහැකි බවක් ඇයට දැනෙන්නට විය. ඔහුටද කිව යුතු යමක් ගැන සිතා ගත නොහැකි විය. යන් ඇතුළට අවසානයේ ඔහු වචන දෙකක් ගැට ගසා ගත්තා. පළමුව තේනුවර බඩුමලු කීපය රැගෙන නිවසට ඇතුළු විය. ඇය තවමත් වාහනයටම වී සිටියේ ගතට දැනෙන අපහසුව නිසයි. ඔහු නැවත විත් ඇයව වත්තම් කරගෙන ගොස් සෝපාව මත ඉඳ වූයේ පරිස්සමෙනි. අනතුරුව ඔහු ඈ වෙනුවෙන් ගෙනා පෝෂණ අතිරේක පිටි වර්ගයක් සාදාගෙන ඇය අසලට පැමිණියා. එක මග් එකක් ඇයට දී අනෙක ඔහු පානය කරන්නට විය. ඇය උගුරු කීපයක් පානය කළේ දැනුන කුසගින්න නිසාමයි. නමුත් විනාඩියක් දෙකක් තුළ ඇය වහා අසුනින් නැගිට නාන කාමරය වෙත දිව ගියේ දෑතින්ම මුව වසා ගනිමින්. තේනුවරද ඇය පසුපසින්ම ගමන් කළේ අවස්ථාව තේරුම්ගත් නිසයි. පානය කළ කිරි වීදුරුවම ඉතා අමාරුවෙන් එළියට ඇද දැමීය. ඔහු පසුපසින් සිටි නිසා පිට අතගාමින් ඇයට සහාය විනි. නමුත් මෙම ක්‍රියාවෙන් යටපත් වී තිබූ ඔහුගේ කෝපය ඇවිස්සිනි. ඇයව නාන කාමරයෙන් එළියට රැගෙන විත් බිත්තියකට තදකොට ඇගේ උරහිස් දෙකෙන් තදින් අල්ලාගෙන "ඇයි මැනික උඹ මාව නැවැත්තුවේ නැත්තේ? ඇයි නැවැත්තුවේ නැත්තේ?" ඔහුගේ කතාවෙන් ඇගේ දෑසෙහි විස්මයක් සනිටුහන් විය. ඒත් සමගම "තේනු මට රිදෙනවා" යැයි කීය. සිතේ වූ ආවේගය දෑත්වලට විත් ඔහු ඇයගේ ග්‍රහණය දැඩි කළෙන් ඇය හඬ අවදි කළා. ඔහු වහා ග්‍රහණය ලිහිල් කළා. ඒ ඔහුගේ කෝපයේ උපරිම අවස්ථාවයි. ඇයව අතහැර බිත්තියට වැරෙන් පහරක් එල්ල කළේ කෝපය පිට කිරීමට වෙනත් මගක් නොවූ නිසයි. එයින් බිය වූ සේයා වහා ඔහුව වැළකීය. "තේනු ඇයි මේ?" ඔහුගේ දෑත ගෙන තම බඳ වටේ පටලවා ගත්තේ කෝපය තමා මතින් පිට කිරීමට ඉඩ ලබා දෙමින්. ඒ බව වැටහුණු තේනුවර වහා සංසුන් විය. අනතුරුව ඇයගේ දෙහත් අල්ලාගෙන ඇගේ දෑස දෙසම බලාගෙන "ඇයි මැනික එදා මාව නතර කළේ නැත්තේ? මං කිව්වා උඹට මගෙන් පරිස්සම් වෙලා හිටපන් කියලා. උඹ සේරම අවුල් කරා මැනිකේ." තේනුවර කීවා.
ඔයා අවුල් ගන්න එපා තේනු. සේයා පැවසුවේ සිනාවෙන් මුව සරසාගෙනයි. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් උඹ හිනා වෙනවද මැනික? තේනුවර ඇසුවේ දෙබැම රැලි කරමින්. ඔව් මේ කාලෙට හිනා වෙලා සතුටින් ඉන්න ඕන කියලා ඩොක්ටර් කිව්වා ඔයාට මතක නැද්ද තේනු? ඇය ඒ ටික නම් කීවේ ඔහුගේ පපුවට වාරු වෙමින්. ඔහුව නිවීමේ කලාව ඇය දන්නවා. ඔහු ඇයව තුරුල් කර ගත්තේ උතුරා යන ස්නේහයකින්. උඹ ඔහොම විඳවනවා බලන් ඉන්න බෑ මැනිකේ. මේ මාසෙට දෙකට ඔයා ඇදිලා ගිහින් වගේ. ඒ මදිවට බීපු තේ එකම ආපහු දැම්මා. තේනුවර ඔහුගේ සිතේ ඇති වරදකාරී හැඟීම එසේ විස්තර කළේය. තේනු එයාට ඕනි විදියට අම්මගේ ශරීරය හදා ගන්නවා යා මේ පළවෙනි මාස කීපයේ. ඒක නෝමල්. ඔයාට ඒක බලන් ඉන්න බැරි නම් මේ මාස ටික මං ඔයාව බලන්න එන්නේ නැතුව ඉන්නම්. සේයා පැවසුවා. මැනික ඔයා කොහොමද ඔච්චර සැහැල්ලුවෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ? තේනුවර විමසුවේ මේ වෙලාවේ කිසිම දෙයක් තම මනසට නොයන නිසායි. තේනු රිලැක්ස්. දැන් කවුරු ඔයාව අයිති කරගත්තත් ඔයාගේ හිත මංගාව. සේයා පැවසුවේ මද සිනහවකින්. උඹ මේ වගේ හිතුවක්කාර තීරණයක් ගත්තේ මාව නැති වෙයි කියලාද එතකොට? තේනුවරය නම් ඇසුවේ ඇගේ මුහුණ දෝතින් ගනිමින්. ඇය අහිංසකව සිනාසුනා පමණි. මං මේ ප්‍රශ්න ටික විසඳගෙන එද්දි ඔයා ඒක අවුල් කළා මැනික. තේනුවර කීවේ තමා ඉදිරිපිට ඇති ප්‍රශ්නයට පිළිතුරක් පේන මානයකවත් නොමැති නිසායි. ඔයාට චුට්ටක්වත් මතක නැද්ද තේනු එදා රෑ ගැන? සේයා ඇසුවේ ඔහුව තරහා ගැස්සීමටයි. මැනික මගේ යකා උස්සන්නේ නැතුව වහපන් කට. තේනුවරද එවර නම් මුවට සිනාවක් නගා ගත්තා. එදා රෑ පොද වැස්ස වැටෙන විට ගතට දැනුණු සීතලත් සමග සුපුරුදු ස්පර්ශයක් ගතට දැනුණු බව ලාවට මතකයේ තිබේ. අනතුරුව ඒ උණුසුමට යටත්ව හපන්කම් කළ දෙය සිහිනයක් බවයි ඔහු සිතුවේ. ඒ සිතිවිල්ල එදා සිට අද දක්වාම සිතේ හොල්මන් කළ වගේ දන්නේ ඔහුම පමණයි. එදා උදේ අමාරුවෙන් දෑස් හැර කුස්සියට එන විට සේයා උයමින් සිටිනු දැක ඔහු වික්ෂිප්ත වුණා. තම සිතේ හොල්මන් කරන සිතුවම් පෙළ ඇත්තටම සිදු වූ දේවල් බව ඔහුට නොසිතුනේ කාමරයට ගොස් ඇතිරිල්ල පිරික්සීමේදී. එදින ඔහු තව දුරටත් ඇයව නිරීක්ෂණය කළේ ඇගෙන් කිසියම් වූ වෙනසක් සොයා ගැනීමටයි. ඒ ඔස්සේ ප්‍රශ්න කිරීමටයි. නමුත් ඉඟියකින් හෝ වෙනසක් ඇගෙන් දිස් නොවූයෙන් ඔහු එය සිහිනයක් වන්නට ඇතැයි සිතුවේ කෙල්ලක සතු වටිනාකම නැතිවීම කියන කාරණාවේදී ඔවුන් සංසුන් වීම කිසි විටකත් නොවන දෙයක් නිසායි. නමුත් සේයා ඊට හාත්පස වෙනස් තීරණයක් ගෙන ඇති බව දැනගත්තේ පැමිණෙන්නට නියමිත අමුත්තා නිසායි. ගතට දැනෙන අපහසුව නිසා ඇගේ වතින් දිස්සෙන ගෙඩෙත්තු ගතිය විනා වෙනත් චෝකී සේයාවක්වත් ඇගේ මුහුණේ මේ වනතුරුත් නොමැත. තේනු ඔයාට මාව ෂුවර්ද? මං අහන්නේ මෙයා ඔයාගෙමයි කියලා. සේයා ඔහුගේ දෑතක් කුස මත තබා ඇසුවෙන් ඔහු නළල රැරිගල ගත්තේ මේ කියවන අපභ්‍රංශ කතාව තේරුම් ගැනීමට නොහැකිවයි. මැනික නවත්තපන් ඔය කතාව දැන්. තේනුවර කෝප ගත්තේ හිතා මතාමයි. මේ ඉන්නේ මගේ පැටියේ කියලා මට 100,000ක් ෂුවර් මැනිකේ. ඔහු පැවසුවේ ඇගේ කුස මත අතක් තබාගෙනයි. එම පිළිතුරෙන් ඇගේ මූණ දිලිසෙනු ඔහු දුටුවා. මෙවන් අවස්ථාවක ඔහු ඇයව විශ්වාස කරනවා තරම් සතුටක් තවත් ඇයට නොවීය. ඒත් මං පිරිසිදු කෙනෙක්ද නැද්ද කියලා ඔයා දැක්කේ නෑනේ තේනු. සේයා පැවසුවේ ඔහු නොසිතූ කරුණකි. තේනුවර නැවත නළල හැරි කරගත්තා. ඇය වහා අසුනින් නැකිට කාමරයට ගියා. තේනු අල්මාරිය කී එක කොහෙද? කලින් තිබුණ තැන නෑ. ඇය කාමරයේ සිටම ඇසුවා. ඔහු යතුර තිබෙන තැන පැවසුවා. විනාඩි කීපයකට පසු ඇය කවරයක බහා තිබූ යමක් තේනුවර අතට දුන්නාය. ඇය දෑස්වලින් ඔහුට එය බලන්නයි ඉඟි කළා. එහි වූයේ එදින නිදා සිටි ඇඳ ඇතිරිල්ලයි. ඇයි ඉතින් මට මේවා ප්‍රූෆ් එක ඔප්පු කරන්නේ? මං සැක හිතයි කියලාද? ඔහු ඇසුවේ ඇයව තමා වෙත ඇදගෙන හිස මත සිපුමක් සටහන් කරන අතරයි.
නෑ මගේ ආදරේ ඔයාට පෙන්නන්න. සේයා වහා කීවා. ඔව් ඔව් මැනිකේ උඹගේ ආදරේ නිසා ඉස්සරහට අපිට වෙන්න නොවෙන්න සිද්ධ වුණොත් ඇති. ඔහු පැවසුවේ ඇය කේන්ති ගැන්වීමේ අරමුණෙනි. සේයා එදා රාත්‍රියේ ඇහැරුණේ නිදිපොළ මාරුවීම නිසා හා පරිසරයේ වැස්සක පෙරනිමිති පහළ වූ නිසායි. තමා දෙසට හැරී නිදන ඔහු දෙස බලා සිටියේ ඇහැරවන්නට ලෝභකමකිනි. තමා අහම්බයකින් ඔහුගේ ගතේ ස්පර්ශවීම නිසා ඒ උණුසුමට නතුවෙමින් ගුලිවන ඔහුගෙන් ඇය මුලින් ඉවත්වීමට හැදුවත් ඔහුගේ අතක් ඇගේ බඳ හරහා වැටිනි. ඔහුට නින්ද යන්නට ඇතැයි සිතුනත් ඔහු ක්‍රමයෙන් ඇයව යටත් කර ගන්නට විය. ඇයට ඒ හැඩි දැඩි බවට පිටුපාන්නට නොහැකිව හදවතින්ම ඉඩ දුන්නාය. වෙනදා මෙන්නේ සිප ගැනීම ආදරණීය නොවන නිසා ඔහු නිවැරදි සිහියෙන් නොවන බව පමණක් ඇයට වැටහිණි. ඔහු අසනතෙක් ඇය කිසිත් නොකියන්නටද තීරණය කළේ ඒ රාත්‍රියේමයි. එදින රාත්‍රියේම ඇඳ ඇතිරිල්ල මාරු කරේද ඒ නිසාමයි. දරුවෙකුගේ සම්ප්‍රාප්තිය පිළිබඳ ඇයට කුකුසක් දැනුණද තම ආදරයේ සංකේතය එසේ ප්‍රතික්ෂේප කිරීමට ඇයට සිත් නොවිනි. මාසික අසනීප සෑදෙන දින පහුවෙනකොට සිත ව්‍යාකූල වූ බව ඇත්තකි. හෙමින් මෙය තේනුවරට පවසන ආකාරය සිතමින් ඉන්නකොට තමයි එයා අම්මිව බේරගන්න ඉදිරිපත් වුණේ. සේයා කුසට අතක් තබාගෙන ලා සිනා රැල්ලකින් මුව සරසා ගත්තා. ඒ ගමන තනියම හිනා වෙන්නේ මොකෝ? සයිකියාට්‍රිස්ට් කෙනෙක්ට පෙන්වන්න වෙයිද මන්දා? තේනුවර පැවසුවේ ඇය තනියම හිනා වෙන දුටු නිසායි. තේනු මෙයා ඇවිත් කියලා මං දැනගෙන සතියක් විතර ඔයාට කියන විදිහක් හිත ඉන්නකොට තමයි මෙයා මට කලින් ඉස්සර වුණේ. ඇය පැවසුවේ ඔහුගේ සුරත ඇගේ කුසට තබාගෙනයි. කොහොම හරි දෙන්නම එකතු වෙලා මාව සර්ප්‍රයිස් කළා. තේනුවර කීවේ නෝක්කාඩු සොරේනි. මේ තරම් සියුමැලි කෙල්ලෙකුට දරුවෙකු කුස දරා ගැනීම වැනි වූ බරසාර තීරණයක් ගත හැකි බව ඔහු නොදැන සිටියා. ඇය තමාට හෝ තමාගේ ආදරයට දී ඇති වටිනාකම අති මහත්ය. නමුත් ඔහුගේ සැලසුම වූයේ මේ ප්‍රශ්න ටික විසඳාගෙන ඇයව පෝරු මස්තක කර විවාහ කර ගැනීමටයි. ඇයගේ හිතුවක්කාර තීරණ නිසා ඔහුගේ සැලසුම බිඳ වැටුණද මෙතැන් එහා ඉදිරි සැලසුම් කිරීම ඔහු තමා අතට ගත්තා. මුලින්ම නීත්‍යානුකූලව ඇගේ අයිතිය තමන් සතු කරගත යුතුයි. ජයමාන්න වැන්නෙකු හා උරෙන් උර ගැටීමට නම් තමාත් සන්නද්ධ විය යුතු බව ඔහුගේ මනසට වැටහුණා. ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය මෙය මවට හා නැගණියට දැනුම් දීමයි. ඔවුන් තමා ගැන කුමක් සිතාවිදැයි සිහිව ඔහුට හීන්දාඩිය දැමීය. කෙසේ හෝ සම්පූර්ණ වරදම තමා සතු වන ලෙස මවට හා නැගණියට කරුණු පැහැදිලි කර දිය යුතුයි. සේයාට වචනකින් හෝ නරකක් සිදු නොවන ලෙස කතාව පැවසිය යුතුයි. ඔහු එසේ මනසින් සැලසුම් සකස් කළා. සේයා ඔහුගේ උකුලේම හිස තියාගත්තා. ඔහු ඇඟිලි තුඩු හිසගේ සතරින් යවමින් සම්බාහනය කළා. ඒ අතරතුර ඔහු ඇමතුම් කීපයක් ගෙන හෙටම විවාහය ලියාපදිංචි කිරීමට අදාළ සැලසුම සකස් කළා. අනතුරුව මව හා නැගණියව දැනුවත් කළා. මව නම් ඔහුට හොඳටම දෙහි කැපුවා. මේකි නිසා අම්මගෙනුත් බැනුම් අහන්නත් උනානේ මට. එපා කියද්දි මගේ අස්සෙම රිංගුවනේ හාවියක් වගේ. ඔහු ඈ දෙස බලමින් සිතුවා. ඇය පිළිබඳ ඔහුගේ සිතේ තිබූ ස්නේහය තවත් වැඩි වී ඇති සෙයක් ඔහුට දැනින. සේයා ලාමක ගති පෙන්නුවද හිත හයිය කෙල්ලකි. ඔහුගේ උකුලේ හිස තබාගෙන දෑස පියාගෙන සිටි ඇය එක් වරම දෑස් හැර තේනු අපි ගැන තාත්තිට කියන්නද දැන් කියා ඇසුවා. අනේ මගේ මැනිකේ දෙයියන්ගේ නාමෙට දැන්වත් පාඩුවේ හිටපන්කො බං. මම මේක හිමීට ලියා ගන්නකම් තේනුවර වහා පැවසුවා. ඇය මුව ඇද කරගෙනම දෑස් පියාගත්තා. මැනික මේ ඔය හිතුවක්කාරකම ටිකක් අඩු කරගනින් දැන්වත්. ඔහු පැවසුවේ කම්මුලක් මත සිපුමක් තබමිනි. පියා තමාට ආදරය වග ඇය හොඳටම දනී. සාමාන්‍ය ක්‍රමයට කෙසේවත් ඔහු මේ විවාහයට කැමති නොවන බවත් දනී. එනිසාම ඇය මේ පෙරළුණ පිට හොඳයි කියන මතයේ එල්බ සිටියා.
නමුත් තේනුවරට මීට වඩා හොඳ සැලැස්මක් ඇති බව ඔහුගේ කතාවෙන් ඇයට වැටහිණි. ඔහුට ඉඩදී නිහඬ වීමට ඈ තීරණය කළා. ගැටලුවකදී දෙදෙනා අතර ඝට්ටනයක් ඇති නොකරගෙන එක මතයකට පැමිණෙන්නට හැකිවීම එම සම්බන්ධතාවයේ ඉදිරි පැවැත්මට එය බලපාන්නේය. මැනික මං මේ ගන්න ඩිසිෂන් එකට ඔයා කැමති වෙනවද? මොකද මේ ඇර වෙන විසඳුමක් මට පේන්නේ නෑ දැන්. තේනුවර පවසන්නට යන කාරණය ඇයගේ පැත්තෙන් අසාධාරණ බව ඔහු දනී. එනිසායි ඔහු ඇගෙන් මුලින් විමසා සිටියේ. මං කැමතියි තේනු. ඔහුගේ සිත කියවුවක් මෙන් ඇය පැවසීය. මොකේටද? තේනුවර විමසා සිටියේය. අපේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඇය ඔහු දෙසම බලා පිළිතුරු දුන්නාය. ඔහුගේ මුහුණේ කඩවසම් සිනාවක් ඇඳී ගියා. අම්මෝ මනමාල මහත්තයාගේ හිනාව. සේයා පැවසුවේ ඔහුගේ උකුල මත හිස තබාගෙන ඔහුගේ නාසය මිරිකමින්. සොරි මැනිකේ මේ වගේ අසාධාරණ ඉල්ලීමක් කරනවට ඒත් අපේ බබා වෙනුවෙන් මේ තීරණය ගන්න වෙනවා. ඔහු පැවසුවේ ඇයගේ හිස පිරිමදිමිනි. මට තේරෙනවා තේනු. අම්මි දැනගත්තම නම් එයාට දුක හිතෙයි. තාත්ති දැනගත්තම හොඳටම තරහයයි. සේයා පැවසුවා. තේනුවර එයට කිසිවක් නොකීවේ දෙමාපියන් එසේ නිසයි. තමන්ගේ එකම දියණිය තමන්ට හොරෙන් විවාහත් වෙලා ඇයට දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම මොන අම්මද දුක් නොවෙන්නේ, මොන තාත්තද තරහ නොගන්නේ? ඔහු සිතුවා. දැන් ඉතින් සියල්ල සිදු වී හමාරයි. එන විදිහකට මුහුණ දෙනවා හැර වෙන කළ යුතු දෙයක් නැත. එහෙනම් මැනික හෙට උදේ 9 වෙද්දි මං ඔයාව මගින් ගන්නම්. ටයිම් දීලා තියෙන්නේ 10:40. තේනුවර පැවසීය. දෙන්නත් එක්ක සියලු සැලසුම් වලට එකඟව ඈ වෙනදට කලින් නිවසට ගියා. තේනුවර කල්පනා කළේ ඊළඟ පියවර තබන විදියක් ගැනයි. මිස්ටර් ජයමාන්නත් සමග මේ ප්‍රශ්නය විසඳා ගැනීමට තිබූ එකම මාර්ගයත් මේ වන විට තමා විසින්ම වසාගෙන අවසන්. ගැටලුවකට පිළිතුරු කීපයක් තිබෙන්නට පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේදී ගැලපෙන එකම මාර්ගයක් හෝ ඔහුට නොපෙනේ. අවුරුදු ගානකට පසු සිත ගිය ප්‍රේමිය වෙනුවෙන් සටන් මගට බැසීමට සූදානම් විය යුතුයි. ජයමාන්න ඔහුගේ දියණියට අනතුරක් නොකරන බව සහතිකයි. නමුත් ඇගේ කුසේ වැඩෙන තමාගේ නූපන් දරුවා ඔහුට පිළිබඳ කල්පනා වන විටත් ඇඟ සීතල වී ගියේය.